සුබ දවසක් ඒවා සියලු දෙනාටම. ඉතින් විශේෂ කතාවක් කරන්න අවශ්‍යයි කියලා හිතුණා. මොකද අපි වැඩසටහනක් පටන් ගත්තා නිවන ඔබ තුලයි කියලා. ඉතින් ඒකේ අරමුණ එහෙම නැත්නම් අපේ මගේ බලාපොරොත්තුව මොකද්ද? අරමුණ තියෙනවනේ මොකක් හරි. ඉතින් ඒකයි මේ ඔයාලට පැහැදිලි කරන්න හදන්නේ. මේකේ අරමුණ ඇත්තටම කියනවා නම් මගේ ජීවිතේ තමයි මම ගන්නෙ පළමුවෙන්ම. මම කුඩා කාලේ පටන්ම ඉතින් යම් තෘප්තියක් සැනසීමක් එව්වා. පාසල් ජීවිතේ බැලුවා ඒ කිසිම සැනසීමක් තිබුණේ නැහැ. ඒවා ඉවර වුණා. ඊට පස්සේ රජයේ රැකියාව කරා. ඒ සැනසීමක් තිබුණේ නැහැ. මොයිකුත් තැන්වල වැඩ කරා. කිසිම සැනසීමක් තිබුණේ නැහැ. ඉතින් මම හෙව්වා ඉතින් මේ මොකද්ද මේ තෘප්තිය මේ ඇත්තටම සතුටක් තියෙන්නේ කොහෙද? කොහොමද මේක හොයාගන්නේ? ගොඩාක් දේවල් කරා, ආගම් මාරු කරලා බැලුවා. ඒ සාර්ථකත්වයක් දැක්කේ නෑ. මම බණ ඇහුවා අවුරුදු 10ක් විතර. ඒත් ඉතින් අහනවා විතරයි, මොකක්වත් නෑ. ඉතින් විශේෂයක් නෑ. ඊට පස්සේ සිල් ගත්තා, බණ භාවනා කරා, දානමාන පීරීත් මේ හැමදේම කරා. ඉතින් ඒ එකක්වත් කෙරුවට කිසිම සාර්ථකත්වයක් මම දැක්කේ නෑ. ඊට පස්සේ මම හේතුඵල දහම් වගේ දේවල් අහන්න පටන් ගත්තා. ඉතින් ඔය එකේ ගුරුවරු ගාවට ගියා. ගිහිල්ලා ඇහුවා ඒගොල්ලෝ එක කමටහන් දුන්න කරන්න. ඉතින් ඔහොම කරන් ආවා. ඊට පස්සේ මට තේරුණා මේකක්වත් මට සාර්ථක වෙන්නේ නැහැ කියලා. මම ඊට පස්සේ මේ සේරම මම අතෑරියා. ඒ අතෑරලා මේ කාලයක් යද්දී මට පොඩි වෙනසක් දැනුණා. ඊට පස්සේ මට ඔය එක ගුරුවරයෙක් කිව්වා මෙහෙම ප්‍රැක්ටිස් එකක් කරන්න, භාවනා පුහුණුවක් කරන්නකෝ බලන්න කියලා මට කිව්වා යා ක්‍රමයක්. ඊට පස්සේ මම ඒක කරා. අර බුදුරජාන් වහන්සේ බාහිරට දුන්නේ දැක්කොත් දැක්කා විතරයි, ඇහුනොත් ඇහුණා විතරයි, දැනුනොත් දැනුණා විතරයි වගේ. අන්න ඒක මම ඉතින් මේකට සමවැදිලා මම කාලයක් කරා. මේක වැඩි ගොඩක් කල් කරේ නෑ, මාසයක් විතර. ඊට පස්සේ මට ලොකු වෙනසක් තේරුණා ජීවිතේ. ඊපස්සේ මට හිතුණා මම අර හොයන සැනසීම, සතුට නිකන් ඒකෙන් නිකන් පිරෙන්න වගේ පටන් ගත්තා. මට ලොකු වෙනසක් ජීවිතේ. ඇත්තටම ඉතින් මේ පුදුම සැනසීමක්. ආයේ මට හිතුණා දැන් ඉතින් කරන්න දෙයක් නෑ ආයේ කියලා. ඉතින් මං ඇත්තටම ජීවිතේ ලොකු සැනසීමක් ලබා ගත්තා. ඉතින් මම තීරණය කරා මම මේ ලබාගත් සැනසීම ඔයාලට මේක දෙන්න ඕන කියලා. මම මේක සද්ද නැතුව හිටියා. ඒත් මට කල්යාණ මිත්‍රවරු සහ ගුරුවරු මට කිව්වා ඔයා මේක නිකන් ඉන්න එපා, ඔයා මේක කියන්න. ඉතින් මම කිව්වා. කියනකොට යහපත් අය ගොඩක් අය වෙනස් වුණා. ඒගොල්ලන්ට මේක මේ ධර්මයේ මේ සෝබාදහම කියන්නේ මොකක්ද කියන එක, එහෙම නැත්නම් මේ ජීවිතේ ඇතුළාන්තේ මේ සෝබාදහම සිස්ටම් එකක් වැඩ කරන්නේ කියන එක අවබෝධ වුණා ඒගොල්ලන්ට මේ කතා කරද්දී. ඉතින් මේක නිකම්ම බෑ. ඉතින් මේකට පුහුණුවක් තියෙනවා. ඉතින් මම කැමතියි ඒක ඔයාලට ලබා දීලා මේ සැනසීම ඔයාලටත් ලබා ගන්න කියලා මම ආරාධනා කරනවා. ඒ නිසා මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට මේ භාවනා ප්‍රැක්ටිස් එක කොහොමද කරන්න කියන එක මම ගෙන එන්නම්. ඉතින් මට අවශ්‍යලා තිබ්බේ මේ අරමුණ මොකක්ද කියන එක තමයි. ඉතින් මම අරමුණු කළේ මම ලබාගත්ත මේ සැනසීම ඔයාලට මේක හොයන අය ඉන්නවනේ. හැමතැනම දුවදුව හොයන අය ඉන්නවා. මේක ඇත්තටම දුවන්න දෙයක් නෑ. මේක නවතින්නයි තියෙන්නේ. අර අඟුලිමාලට කිව්ව බුදුහාමුදුරුවෝ
මම නැවතිලා ඔබ නවතින්න. ඒක තමයි කියන්න තියෙන්නේ. නවතින්න නැවතිලා මේ පුහුණුව කරලා බලන්න. දවස් 21ක් විතර යනකොට ඔයාලට මාර වෙනසක් තේරෙනවා. ජීවිතයේ ශරීරය පවා වෙනස් වෙනවා. ඒ සබදාමි සිස්ටම් එකේ ඒක. ඉතින් අපි නැවත හමුවෙමු ඊළඟ වීඩියෝ එකේ. නම් දැනට නවතිනවා. ඔයාලා සියලු දෙනාටම ජයෙන් වේවා. ඒ වගේම ඔබ හොයන දේ ඔබ සොයාගෙන එනවා. ඉතින් සූදානම් වෙන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හමුවෙමු.